ආයුබෝවන් මේෂ ලග්නයෙන් ඉපදුණු ඔයාට මේ ගෙවෙන ජූනි මාසය කොහොමද? අපි අද කතා කරන්නේ ඒ ගැන. ඔයා යම්කිසි ඉලක්කයකට වැඩ කරනවා නම් ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් ආකාරයේ කායික මානසික ශක්තියක් ඔයාට මේ මාසයේදී දැනෙනවා. ඒකට ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා කුජ ඔයාට ශක්තිය ලබා දෙනවා. හැබැයි ඔයාට යම්කිසි නොයොසිලිමත් බවකුත් දැනෙන්න පුළුවන්. කරන්න තියෙන වැඩ ඔක්කොම එකපාර කරන්නම ඕනේ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම වැඩ කරන්න ගියොත් නම් ගොඩක් දේවල් අවුල් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා දැනටමත් ආරම්භ කරලා තියෙන යම්කිසි කටයුත්තක් තියෙනවා නම් ඒක ඉවර කරලා ඉන්න මතක තියාගන්න. මොනතරම් විශ්වාසයක් ශක්තියක් දැනුණත් ඔයා වැඩ කරන්න ඕනේ එකින් එක පිළිවෙලට. එහෙම කළොත් ඔයාගේ ඉලක්ක සපුර ගන්න එක ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඔයාගේ වෘත්තීය ජීවිතයත් මේ මාසය ඇතුලේ යම්කිසි වැඩි දියුණු වීමක් පෙන්වුම් කරනවා. ඒත් හැඟීම් මත පදනම් වෙලා ඉක්මන් තීරණ ගන්න එපා. ඕනෑම කලබල වෙලාවක ගැඹුරු හුස්මක් අරගෙන හරියට කරුණු විශ්ලේෂණය කරලා බලලා මොළයට ඉඩ දීලා වැඩ කරන්න මතක තියාගන්න. ඔයා ආදරවන්තයෙක් නම් මේ දවස්වල ටිකක් ඔයාගේ මතයම ප්‍රකාශ කරන්න හදන ගතිය වැඩි වෙලා ඇති. ඒත් සවන් දීම කතා කිරීම තරම්ම බලවත් බව මතක තියාගෙන ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ හැඟීම් ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඔයා තාම තනිකඩයක් නම් මේ ගෙවෙන්නේ අලුත් ආදරයක් පටන් ගන්නත් හොඳ මාසයක්. ඔයාගේ රැකියාව හරහා හෝ ඔයා යන ගමනක් බිමනක් හරහා ඔයාට සහකරු හෝ සහකාරිය මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි කාලයක්. ශක්තිය වැය කිරීම සහ විවේකය කියන දෙකම සමබරව අරගෙන යන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ හිතත් ගතත් දෙකම සුවෙන් තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. විවේකය කියලා කියන්නේ දුර්වලකමක් නෙවෙයි. විවේකයෙන් ඔයාගේ දැවිලා ගිය ශක්තිය නැවත ආරෝපණය වෙනවා. ඔයාගේ අභිලාෂයන් ජයග්‍රහණය කරන්න මහන්සි වෙන්න. ඒත් පුංචි පුංචි විරාම තියාගෙන ඉස්සරහට යන්න. ඔයාට වාසනාවන්ත වර්ණය තමයි රතු පැහැය. ඒ වගේම ඔයාගේ වාසනාවන්ත දවස තමයි අඟහරුවාදා. එහෙමනම් ජූනි මාසයේ මේෂ ලග්න හිමි ඔයාට වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ලබන මාසෙ මොකද වෙන්නේ කියලා බලන්න ආයෙත් දවසක හම්බ වෙනකල් ගිහින් එන්නම්. ජය වේවා.